ගොඩක් කාලෙකින් මගේ විභාගෙ මේ ළඟදී ඉවර වුණේ. ඉවර වුණාට පස්සේ පොඩ්ඩක් අර සතියක වගේ නිවාඩුවක් ගත්තා. මට පොඩ්ඩක් පාඩම් කරලා ඔලුවට අමාරු හින්දා. දැන් මට හොඳයි. ඕකේ. දැන් මම කරන්නේ මේ මගේ 8 වෙනි එපිසෝඩ් එක. මට හරි 7 මම ඔයාලට කලින් ඔයාලා මගේ කලින් වීඩියෝ එක බැලුවේ නැත්තම් බලන්න. මගේ කලින් වීඩියෝ එකේ නම් අලුනේ අර ඉන්ජන්ටි ටේබල් එක හැදුවා. ඒත් අර ඒක අප්ලෝඩ් වෙලා නැහැ. ඊට කලින් තියෙන වීඩියෝ එක බලන්නකෝ. හරි. ඔඩ උගලමාරුයි. ඒ වීඩියෝ එකත් බලන්න. මම මගේ මේ දැන් වීඩියෝ එකේ කරන්නේ මුක් ෆාම් එකක් හදනවා. XP ෆාම් එකක් නැත්තම්. හැබැයි පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අනේ ප්‍රශ්නයක් කියලා කිව්වට පොඩ්ඩක් මේක වෙනස් ස්පෙෂල් එකක්. මම මේකේ කලින් මගේ XP ෆාම් එක හදලා ඊට පස්සේ දැන් ඔයාලට මම කියලා දෙනවා මේකේ හැදුවේ මම කොහොමද කියලා ඉන්නේ එහෙම. ඇත්තටම උනේ නම් ඉතින් අර මම රෙකෝඩ් කළා අර මම මේක හදපැටි ඒක අර පොඩ්ඩක් හරියට සේව් වෙලා නැහැ. යා ඒකම තමයි මට උනේ අර ඉන්ජන්ටි ටේබල් එකට පොඩ මම ඒක හදාගන්න බලන්න. හරි. ඔන්න අපි යමුකෝ දැන් වීඩියෝ එකට කොහොමදම කලින් මගේ channel එක subscribe කරන්න. ඒත් එක මේ වීඩියෝ එකට like එකක් දාන්න. හරි. මේ තියෙන මගේ XP farm එක. මම මේක මුහුදේ මැද හැදුවේ. මම මගේ අර ගෙදර තියෙන අයිලන්ඩ් එකට බ්ලොක්ස් 128ක් ඈතින් හැදුවේ. මොකද 128ක් ඈතින් හැදුවම අර වටේ මුහුදනේ. මුහුදේ යාර මොබ්ස්ලට ස්පෝන් වෙන්න බෑනේ. ඒ හින්දා මුහුදේ වටේ බ්ලොක්ස් 128ක් ඈතට තියෙන ප්‍රදේශ ස්පෝන් වෙන මොබ්ස්ලා ඔක්කොම මේකේ අතුලේ ස්පෝන් වෙන්නේ. ඉන්නේ හිම හැදුවේ. ඊට පස්සේ මම මේක පටන් ගත්තේ මුලින්ම චෙස්ට් එකක් දැම්මා. ඊට පස්සේ ඒ දෙකට අර බඩ යන විදිහට හොපර්ස් දෙකක් දාලා ඒකට උඩින් සැප් දැම්මා. ඊට පස්සේ ඒකේ හතර වටේට මෙන්න මෙහෙම දැම්මා මම අර කොබස්ටෝන් ඒවා. ඊට පස්සේ කොනවල් හතර එන අනිත් තැන් වලට උඩට මම දාගෙන අර ලේයර්ස් 21ක් මම කොබස්ටෝන් දාගෙන ගියා උඩට. මේ 21ක් තියෙන්නේ. ඊට පස්සේ ඒ 21 මේ කෑලි ටික තියෙනවනේ අර උඩම. ඊට පස්සේ එතන ඉඳන් මෙහෙට 8ක් ගිහිල්ලා ඊට පස්සේ ඒකට පොඩ්ඩක් එහාට වගේ වෙන්න තව කොබස්ටෝන් දැම්මා. ඒ වගේ පැති 4ටම කළා. පොඩ්ඩක් මම කියන එක අපහැදිලි වෙන්නේ නැති. සෝරි මේ වීඩියෝ එක පොඩ්ඩක්. ඊට පස්සේ අර එතකොට එන්නේ අර මේ වගේනේ අර 8 දාලා තිබ්බ එක. ඊට පස්සේ ඒකේ දෙපැත්තට බ්ලොක්ස් 3ක් උඩට යන්න මම දැම්මා. මට ඔයාලට ඒක පෙන්වන්න විදිහක් නැහැ. දැන් නැත්තම් මම පෙන්නනවා. ඒ බ්ලොක්ස් 3ක විදිහට දාලා මෙන්න මේම හැදුවා. අර රවුම් අර කොනවල් ටික මම එකතු කළාල මෙහෙම දාලා. ඊට පස්සේ අර කොනවල් අතට අර මම ඔය තියෙන ටියුබ් වගේ කෑලි ඒකේ අතුලට මම ට්‍රැප් ඩෝර්ස් දැම්මා උඩම හරියට. ඊට පස්සේ මම මේ ප්ලැට්ෆෝම් එක ගැහුවා. ප්ලැට්ෆෝම් එක උඩින් අර මම සැප්ස් දැම්මා ස්පයිඩර්ස් ස්පෝන් වෙන එක නවත්තන්න. ඊට පස්සේ අන්තිම කෑල්ල තියෙනවනේ. ඊට පස්සේ ඒක මම බ්ලොක්ස් 3ක් උඩට දාලා බ්ලොක්ස් 3ක් උඩට හැදුවා. අර බිත්තිය වගේ. ඊට පස්සේ උඩ කෑල්ල වැහුවා. ඒත් එකල මේ ටියුබ් වගේ තියෙන කෑල්ල මේ යටම කෑල්ල තියෙනවනේ. ඒ මේ කොනවල් වලට මම වෝටර් බකට් දාලා තියෙන්නේ. එතකොට අර මේක එතකොට මෙහෙමයි වැඩ කරන්නේ. මේ ප්ලැට්ෆෝම් එක තියෙනවනේ. ඒකේ ස්පයිඩර්ස්ලා ස්පෝන් වෙන්නේ නැහැ. සොම්බීස්ලා ස්කෙලටන් ක්‍රීපර්ස්ලා විතරයි. ඊට පස්සේ යාලා ස්පෝන් වුණාම එයාලා හතර වටේ ගිහිල්ලා මේ ටියුබ් වලට වැටෙනවා. මොකද මේකේ ටියුබ් වල අර වටේට මේ ටියුබ් වලට මම ට්‍රැප් ඩෝර්ස් දාලා තියෙන්නේ. එතකොට මොබ්ස්ලා හිතන්නේ ට්‍රැප් ඩෝර් එක බ්ලොක් එකක් කියලා. සම්පූර්ණ බ්ලොක් එකක් කියලා හිතන්නේ නෑ. ට්‍රැප් ඩෝර් එක සම්පූර්ණ එකක් නෙමෙයිනේ. එතකොට යාලා ඒ සම්පූර්ණ බ්ලොක් එකක් කියලා ඒක උඩින් යනකොට ඒගොල්ලෝ වැටෙනවා. එහෙම වැටුණාට පස්සේ මේ යට තියෙන කෑල්ලට යනවා. යට තියෙන කෑල්ලේ වෝටර් බකට් එකක් දාලා තියෙන්නේ මෙන්න මේ හරියට. ඊට පස්සේ ඒගොල්ලෝ මෙහෙම ගිහිල්ලා මෙතනට යනවා. ඊට පස්සේ මේ ෆෝලින් චේම්බර් එකට ගිහිල්ලා යාලා මෙතනට වැටෙනවා. එතකොට මට තියෙන්නේ මෙහෙම කරලා ගහන්න යාලට. පොඩ්ඩක් මේ වීඩියෝ එක පොඩ්ඩක් ඔයාලට අපහැදිලි වෙන්නේ නැති. ඔන්න එහෙමයි තියෙන්නේ. වව් සොම්බි අනේ ඩවුන් කෙනෙක්. හරි යාළුවනේ ඔන්න මගේ 8 වෙනි එපිසෝඩ් එකට මේකින් ඉවර වෙනවා.
මගේ ඊළඟ වීඩියෝ එක නම් මම පොඩ්ඩක් මීට වඩා හොඳට කළන්නම්. මම පොඩ්ඩක් මගේ රෙකෝඩින්ග්ස් එක හරියට බලලා ඔයාලා වැඩේ දාන්නම්. ඊළඟ රෙකෝඩින් එකට වඩා ඊළඟ සතිය වගේ තමයි එන්නේ. ඊළඟ සතියේ වගේ එයි. ඔන්න මගේ දැන් මේ 8 වෙනි එපිසෝඩ් එක පොඩ්ඩක් මේක ඉවර වෙනවා. ඔයාලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒත් එක්ක මගේ අනාගත වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එක අප්ලෝඩ් කරේ ගමන්ම ඔයාලට එනවා. ඒත් එක්ක මගේ කලින් වීඩියෝස් බලන්න. අර මුලින්ම තියෙන කෝඩ්‍රා ආරම්භය, ඊට පස්සේ අලුත් වගාව, ඊට පස්සේ සතු ගොවිපළ, ඊට පස්සේ ඒ වගේ තියෙනවා. ඒවත් බලන්න. එතකොට හරි. ඊළඟ වීඩියෝ එකෙන් නැත්තම් ඔයාලා හම්බෙමු. ඒටත් කලින් මම ඔයාලට කියනවා ඔයාලා මම මගේ එපිසෝඩ්ස් 10 වුණාට පස්සේ මේ සීරීස් එක නවත්තන්නේ. හැබැයි මම වෙන ගේම්ස් වලින් අල වීඩියෝස් දානවා. ඔයාලා කමෙන්ට්ස් වල කියන්න මොන ගේම්ද ඕනි, ට්‍රැෆික් ලයිටද, එහෙම ගේම් එකක් කියන්න. ඊට පස්සේ මම ඒ වලින් අල සීරීස් එකක් හරි ඒව ප්ලේ කරලා හරි ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. හරි. නැත්තම් මේකට ලයික් එකක් දාන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැත්තම් see you later.